හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔයාලව ආදරෙන් පිළිගන්නවා UCSL YouTube channel එකට. ඉතින් මොකද වෙන්නේ? ඉතින් අද අපි ප්ලේ කරන්න යන්නේ survival and craft කියන mobile game එක. ඉතින් මේක multiplayer එකේ කරන්නත් පුළුවන්. ඉතින් මේ ඔයාලා පේනවනේ. මේක එක එක ඒවා තියෙනවා. ඉතින් අද අපි මේක ප්ලේ කරලා බලමු මොන විදිහේ game එකක්ද කියලා. මේකත් නිකන් අර raft game එක වගේ. ඔයාලා දන්නවත් ඇති නැතත් ඇති. කමන්න මේක ප්ලේ කරලා බලමු. මේ මම ඔයාලා එන්න ගින් පොඩ්ඩක් මේ ගේම් එක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. හරි අපි යමුකෝ ගේම් එකට සර්වයිවර් මොඩ් දානවා ක්‍රියේටිව් දානවා. ක්‍රියේටිව් දාන්න කොහම සර්වයිවර් දාමුනේ ගයිස්. මේ කොහම සර්වයිවර් ගේම් යන්නේ. ඕකේ අපි බලමු මේ ගේම් එක කොහොමද කියලා. ඕ මනසේ කැසරිනවා. මම හිතන්නේ මම ඉන්නේ ප්ලේන් එක. ප්ලේන් එක කඩාගෙන යන සීන් එකක් වෙන්න දෙtti. ඔව් අපේ ළමයා මෙතන ඉන්න. යා හොඳටම නිදි. යා නිදාගෙන ඉන්නේ. මිනිස්සුත් ඉතින් කතා කර කර ඉන්නවා. ප්ලේන් එක හෙල්ලෙනවා. ප්ලේන් එක හෙල්ලෙනවා. සීට් බෙල්ට් දාගන්න. ඒ පොඩි එකාට සීට් බෙල්ට් දාපන්. ඌ ටිකින් කරා යයි. මට හිතෙනවා. සීට් බෙල්ට් දාපන්. අම්මට හුඩු බෑග් එකක්ද කොහෙද වෙන්න ගයිස්. හරි මම හිතන්නේ ප්‍රශ්නේ විසඳුණාද? යකෝ අපි විතරද ඉතන? ඒ අපි මේනි අපි විතර ඉතන. ඒ මගේ ළමයා. ඒ මගේ ළමයා කො? ඒ මගේ ළමයා. පරිදි. ඒ මගේ ළමයා කො බෑ? මගේ ළමයා නැද්ද? අම්මෝ ගයිස් දැක්කද ඔයාලා ප්ලේන් එක කඩාගෙන යන්න? මම හිතන්නේ මං කඩාගෙන යන්න. කොහෙන්ද මම මේ නැගිටින්නේ? ඕ පොඩි පාරුවක. ඕකේ. මේ ටිකට් එකෙන් මම දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. අපි ඒ නිසා මේක බෑග් එකට දාගමු. අපිට එද්දිම තියෙනවා පොඩි මේකක්. අපි එකකින් බඩු ඇතලා ගන්න ඕනේ. හිතන්නේ ඕක. හරි. මේ ලෑල්ල විතර ගන්න තියෙන්නේ. අඩෝ එහෙම ගන්න එක අසාධාරණයි. මම මේ ලෑල්ලෙන් විතර මොනා කරන්නද? මේක උඩ කොච්චරද දන්නේ නැහැ නේ උඩට. ඕ හැම එකක් හදාගන්න. ලෙවල් 2 ආවා. රෝප් හදාගන්නලු. මම හිතන්නේ මේ කොළ වලින් තමයි රෝප් හදන්නේ. කොළ ගන්න ඕනේ ගයිස්. මේ අපේ මේ බෝට්ටුව ලොකු කරන්න පුළුවන්. මේ පැත්තට කමන්න මේ පැත්තට. ලෙවල් 3 ආවා. හරි ගයිස් මෙහෙම ගහගෙන ගියා නම් වැඩේ සුපිරි. දැන් ඉතින් අපිට කරන්න තියෙන්නේ මොනවා නැතත් බඩු එකතු කරන එක. මේ ප්ලේන් එකේ මෙච්චර ගොඩක් තියනවද බං බඩු? කවුද බං මේ වගේ මේ කොළ දාගෙන ගියේ? කවුද බං ප්ලේන් එකේ එන දාගෙන ගියේ? මට හිතා ගන්න බෑ කවුද මොනවද කරලා තියෙන්නේ. බැරල් දාගෙන ගිහිල්ලා මම හිතන්නේ මේ අපිට ආය හදන්න බෑ ස්ටේජ්. යූ බෑනේ ආ රෝප් නේද? කවන්නේ රෝප් හදන්න පුළුවන්. කොගෙම රෝප් හදමු. මේ කොළ වලින් ඇති වැඩක් නැහැ නැත්තම්. මේ මෝරෙකුත් ඉන්නවා මම දන්න විදියට. මෝරෙක් ඉන්නවනේ ඉන්න ඕනේ. ක්‍රාෆ්ට් එක වගේමයි මේ ගේම් එක පොඩි වෙනස්කම් කිහිපයක් විතරයි තියෙන්නේ. ක්‍රාෆ්ට් ගේම් එකක් නම් සුපිරි. මේක සුපිරි ගේම් එකක්.
ඕකේ ගයිස් ඉතින් අපි මේ පොඩ්ඩක් ලොක් කරමුනේ. හරි අපි දැන් මේකට දාගන්න ඕනේ. මුලින්ම අපි උයා පියාගෙන ඉන්න ඕනේ නැත්නම් අපි ඔක්කොම මැරෙනවා ඉවරයිනේ ආදී. දැන් මාතන එකක් දාගමු. හරි අපි ඊට පස්සේ මෙතෙන් දාගමු වතුර. level 5 ආවා. කොහොමද අපිට කෑමයි වතුරයි නැතුව නම් ඉන්න බෑ. කොහොමද ඉන්න බෑ කෑමයි වතුරයි නැතුව නම්. පේන්ට් නෑනේ. ඕකේ මේ ළඟට එනවා අතින් ගන්න පුළුවන්. ඕකේ. මට දර දාන්න තියෙන්නේ. මට හිතෙන්නේ මේකෙන් මේ වතුර බෝතලෙත් දාන්න පුළුවන්. අනේක බොන්න විතරයි පුළුවන්. ගයිස් මට හිතෙන්නේ මේකෙන් මේ වතුර මෙතෙන්ට දාලා කෝප්පයක් හරි තියලා මෙතනින් වාෂ්ප වෙන වතුර තමයි ගන්න තියෙන්නේ නේ. ඒ වගේ සීන් එකක් තියෙන්නේ ඕක. එහෙම සීන් එකක් තමයි තියෙන්නේ. දැන් අපි ඒ වගේ බාල්දියක් හදා ගන්න ඕනේ. ඒකට මේ ලී නෑනේ බම් වටේටම ලී තියෙනවා. ඒකට මං ගාවට ගන්න විදියක් නෑ. දුර මදි. දුර. අයියෝ. මේකම හදාගත්තානේ අපි. අයියේ අරව ගන්න පුළුවන් නේ. ඒව ගන්න. ඕකේ. කප් එකක් හදන්නලු. හරි මන් දන්නවා. මේ තියෙන කප් එක. හරි අපි පොඩ්ඩකට මේ දෙක දාගමුකෝ බෑග් එකට දැම්ම බඩගින්න ඇතින් නැති වෙයිනේ. කප් එක ගමු මෙතෙන්ට. දැන් මේකෙන් වතුර ගන්න ඕනේ මම හිතන්නේ. හරි දැන් වතුර හැදෙයි. දැන් කන්ට තමයි. කන්ට මේ හැමදේම බැලන්ස් කරන්න ඕනේ. කෑම ගැන බැලන්ස් කරන්න ඕනේ. ඒ වගේම අපි අපේ මේ බෝට්ටුව හදා ගන්න ඕනේ. මගින් ඒක ගන්න පුළුවන්. කොහමද ගයිස් ඉලක්කෙට ගන්න නැතුණත් ඉලක්කෙට වදිනවා. ඒක තමයි අපේ ඉලක්ක. දැන් මේ වලින් හදමුකෝ ලනු. අනේ මේකේ මාළු. හරි මාළු බාන්න පුළුවන්. බලමු මාළු. මාළු. මට මේක කන්ට්‍රෝල් කරන්න අමාරුයිනේ. අම්මා මාළුවා. හරි බඩු හරි. දැන් ඉතින් මේක ලොකු කරන වැඩේ තමයි ගයිස්. පොඩ්ඩ ඉඳපන්කෝ. දැන් මෙතෙන් මේ ප්ලේන් එක කඩාගෙන යන්න නම් ඌව මිනිස්සුන්ගේ ඇඟවල වල කෑලි දින්න ඕන නැත්නම් මලවිනි දින්න ඕනේ. නැත්නම් මේ එක්ක ප්ලේන් එකේ කෑල්ල හරි දින්න බෑ. බඩු පිටි විතර තියෙන්නේ. කමන්නේ අපිට අද. ඒක කොහොම හරි සර්වයිව් වෙන්න බලමු. මේ වගේ ලං හදමු.
ආය හදන්න බැයිද? කමන්න. පේනවනේ මයි පුංචි බාරුවේ. මේක නම් හැබැයි මේක දාපු එකත් අපරාධයි. මට හිතෙන්නේ මේවා ඕනේ වෙයි. ගොඩක් ඕන වෙනවා මේවා. දාන්න බැරි නේද? අතන දාන්න බෑ. තාම මොනවද අපිට හදාගන්න පුළුවන්? බකට් එකක් ඇදුවනේ. හෙල්ලා. මේ තියෙන්නේ මේකෙන් තමයි මෝරට ගහන්නේ. ආරක්ෂා වෙන්න පුළුවන්. හරි ඒක අපි දැන් බෑක් පැක් එකට ගිහින් තියාගමු. මේක දෙකක් තියෙනවනේ නෑ ඒක ගමු. පොඩකින් මුහුද රළු ස්වභාවයක් පේනවා පොඩ්ඩක්. කොහොම මේ වගේ මේවා තමයි හදන්න ඕනේ. මේ මොනවාද? හරිනේ දැන් මොකද්ද කරන්නේ? මට ඉස්සරහට ප්ලෑන් එකකුත් නැහැ. මට ඉතින් මේ කෑවොත් එහෙම ලෙවල් අප් වෙයි. කියන්න බෑ. චුට්ටක් මේ වුණා දැන් වතුරත් බොමු. කිව්වේ මොනවද ඔය ටික මෙසේ අගත්තා. ඕකට කල්ලලා තියාගමු මාළියට. අදිසියක් වුණාම ඒකට කන්න දෙන්නේ. දැන් ලෙවල් අප් වුණාට දැන් මොනවද ගන්න හදන්නේ?
මගේ මොන හරි අඩුයිද? වතුරනේ. හරිනේ. දැන් මිටිය ගන්න තව මොනවද හදන්න පුළුවන් කියලා බලන්න. පහලයක් ගන්න පුළුවන්. හරි පහලකුත් ගැහුවා. එතෙන් අපි තියාගමු මේ පොඩි වැඩක් තියෙනවා මට කරන්න මේ. දැන් ගහස් වහිනවනේ. අපි ඉන්න දවස්වල වහිද්දිත් අපිට ලෙවල් 7 කොහොම ගියා? දැන් මෝරා ඉන්නවා guys. මෝරා ඉන්න එක තමයි විශාලම ප්‍රශ්නේ. අපි තව ටිකක් දාගමුද කියන්නේ? හරියට දාගමු. පොඩ්ඩක් ඉන්නකෝ. තව දෙකක් වගේ දාගන්න පුළුවන්. ආයෙත් අතට තිබහයි. ඒක නම් ටිකක් පිරුණා ගොඩක්. මේකට පිරුණා. වහිනවනේ. දැන් රෑ වෙනවා මේකේ. මන් දන්න විදිහට. රෑ වෙද්දි කොහොමද අපි නිදාගන්නේ? නිදාගත්තේ නැත්නම් මිනිස්සුත් අඩු වෙනවා. ඔලන්නේ කණේ කියන නම් වතුර ගැන ප්‍රශ්නයක් නෑ. දැන් ප්‍රශ්නයක් තියෙන්නේ ඕකේ ලොක් කරගන්න ඕනේ කොහොමද? ඒකක් නැති වුණා. ඉතින් බඩු වැදලා ගන්න බෑ. ඉතින් මේක හදා ගන්න දෙනවා.
ආමදිද දැන් මදි කියන්නකෝ වරි ආන් ඒ බයි තියාගන්න මෙතන වගේ බෝට්ටුවට ගහන්න යාර කොලිය අපරාධ දැන් ලොක් කරන්න පුළුවන් මිටිය ගන්න මොනවද මගේ වතුර අයියෝ මොනේ කරන්න අප්පා හරි ගයිස් මේ ඔයාලා ප්ලේ කරලා බලන්න මේ ආතල් ගේම් එක මොනවද මේක මල්ටිප්ලේයර් ගෙවුවොත් නම් ආතල් එකක් මේ තියෙයි කියලා මට අනිවාර්යයෙන් ෂුවර් ඒක කතා දෙකක් නැහැ මල්ටිප්ලේයර් ගෙවුවොත් නම් ස්ටුපිඩියක් ඒ කියන්නේ දැන් මේක උඩින් හතර දෙනෙක් ගහන්න පුළුවන් මල්ටිප්ලේයර් හතර දෙනෙක් ගහනවා කියන්නේ එක්කෙනෙක් කෑම බීම ගැන බලා ගන්නවා එක්කෙනෙක් නැව ගැන බලා ගන්නවා ඒ කියන්නේ සරස්ම ගැන අනිත් අය ඒ වගේ දේවල් ගැන බලා ගන්න කොහොම තනිය ගහද්දි තමයි පොඩ්ඩ අවුල තනිය ගහද්දි පොඩ්ඩ මේක අමාරුයි හැන්දක් හදාගන්න පුළුවන් ද බලන්න ලෙවල් 9ට යන්න ඕනේ මේක පස්සේ ආයෙ කරේ බියු ඒ සද්දේට ආසයි මම හරි අපි මේ මාළුව පැතෙන්න දාමු හරි එහෙනම් අපි පේනන් වගේ පුංචි නැව මේ විදිහට පුංචි නැව එහෙනම් guys අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අපි තවත් දවසක